දිගින් දිගටම දරුණු පරාජයන්ට මුහුණ දෙන යුක්‍රේන හමුදාවන්ට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි නොකඩවා නවීන අවිආයුධ නිෂ්පාදනය ලෝකයේම මවිත කරන රුසියාව විසින් තවත් යුද පිටියේ කනපිට පෙරළන අවියක් නිෂ්පාදනය කිරීම. මේ නවීන අවිය ප්‍රධානම අරමුණ තමයි ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සිග්නල් යුක්‍රේනය තුළ අඩපණ කිරීම. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සුපුරුදු විදිහට වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. දෙදස් 22 කියන්නේ ලෝකයටම තීරණාත්මක අවුරුද්දක්. ඒකට හේතුව නේටෝ ව්‍යාප්තියට එරෙහිව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම. මේ ආක්‍රමණයේදී රුසියාව විසින් යුක්‍රේනයේ අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා දානවා. මේත් සමගම යුක්‍රේනයේ එකම අන්තර්ජාල පහසුකම වුණේ ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය. ස්ටාර්ලින්ක් සැටලයිට් යුක්‍රේනයට වාණිජ සහ මිලිටරි කියන චන්ද්‍රිකා ජාල දෙකෙන්ම සම්බන්ධතාවය ලබා දෙනවා. ඉතින් යුක්‍රේන හමුදා මේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාල භාවිතා කරලා ඩ්‍රෝන යාන, මිසයිල් සහ අනිකුත් ගයිඩඩ් අවි දියත් කරනවා. රුසියානු කළුමුහුදු බලකායට පහර දෙන්න, ක්‍රිමියානු අර්ධද්වීපයට පහර දෙන්න වගේම යුක්‍රේන දේශ සීමාවෙන් ගොඩක් ඈත තියෙන රුසියානු ඔයිල් රිෆයිනරීස් වලට පහර දෙන්නත් යුක්‍රේනය විසින් මේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාල භාවිතා කරන බව වාර්තා වෙනවා. මීට අමතරව රුසියානු හමුදාවන් ස්ථානගත වී සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන එම ඉලක්කවලට පහර දෙන්නත් යුක්‍රේන ඉදිරිපෙළ හමුදාවන් අතර සංනිවේදනය සඳහා ස්ටාර්ලින්ක් නෙට්වර්ක් භාවිතා කරනවා. ඉතින් මේ විදිහට බලපුවාම රුසියානු හමුදාවන්ට පහර දෙන්න යුක්‍රේනයට වැඩිම උපකාරයක් ලබා දෙන්නේ මේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය. මේකට විසඳුමක් විදිහට තමයි රුසියානු CBST නැත්නම් Center for Unmanned Systems and Technologies විසින් කලින්කා සිස්ටම් එක නිර්මාණය කරන්නේ. කලින්කා සිස්ටම් එකට පුළුවන් කිලෝමීටර් 15ක් දුරට ස්ටාර්ලින්ක් සිග්නල් වලට බාධා පමුණුවන්න. CBST සභාපති ප්‍රකාශ කරන විදිහට කලින්කා සිස්ටම් එක නිර්මාණය කරලා තියෙන්නේ ස්ටාර්ලින්ක් කනෙක්ටඩ් ඩිවයිසස්. ඒ කියන්නේ ඩ්‍රෝන්ස්, අන්මෑන්ඩ් බෝට්ස්, මිසයිල් සහ ග්‍රවුන්ඩ් ටර්මිනල්ස් ඉතාම නිවැරදිව හඳුනා ගන්නයි ඒ ඩිවයිසස් වලට ලැබෙන ස්ටාර්ලින්ක් සිග්නල් වලට බාධා පමුණුවන්නයි. කලින්කා සිස්ටම් එකේ මෙහෙයුම් පරාසය තුළ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවලට ප්‍රතිචාර දක්වන යුක්‍රේන හමුදා ඩිවයිසස් වල ඉලක්ක නිවැරදිව හඳුනා ගැනීම හරහා රුසියානු හමුදාවන්ට ඒ ඉලක්ක නිවැරදිව විනාශ කරන්න හැකියාව ලැබෙනවා. ඇමරිකානු හමුදා සඳහා නිර්මාණය කරලා තියෙන මිලිටරි ග්‍රේඩ් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය වන ස්ටාර් ෂීල්ඩ් ටර්මිනල් බ්ලොක් කරන්නත් රුසියානු කලින්කා සිස්ටම් එකට හැකියාවක් පවතිනවා. කලින්කා සිස්ටම් එක ප්ලැට්ෆෝර්ම් එකකට සීමා වෙන්නේ නැහැ. හෙලිකොප්ටර්ස්, බෝට්ස්, ගුවන් යාන, ග්‍රවුන්ඩ් වෙහිකල් කියන ප්ලැට්ෆෝර්ම් සේරගෙම මේ කලින්කා සිස්ටම් එක සන්නද්ධ කරන්න පුළුවන්. හැබැයි වාර්තා වෙන මෙහෙයුම් පරාසය කිලෝමීටර් 15ක් නිසා ඉතා විශාල රුසියානු භූමිය ආරක්ෂා කරන්න නම් මේ සිස්ටම් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. කලින්කා සිස්ටම් එක ටෝබෝල් කියන තවත් අති නවීන ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර් සිස්ටම් එකක් එක්ක ඒකාබද්ධ කරලා භාවිතා කරන්න නියමිතයි. ටෝබෝල් සිස්ටම් එක චන්ද්‍රිකා සිග්නල් බ්ලොක් කිරීමට අමතරව අනිකුත් සංනිවේදන පද්ධතීන් වලටත් බාධා කරනවා. මේ පද්ධතීන් දෙක ඒකාබද්ධව ක්‍රියාත්මක වෙද්දී සතුරු ඩ්‍රෝන යානයකට හෝ සතුරු මිසයිලයකට කිසිම අවස්ථාවක මේ පද්ධතීන් වල මෙහෙයුම් පරාසය හරහා ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතාමත්ම සාර්ථකව කම්බැට් ටෙස්ට් කරමින් පවතින මේ පද්ධතීන් යුක්‍රේනයට විතරක් නෙමෙයි යුරෝපයටත් දැවැන්ත බලපෑමක් ඇති කිරීමේ හැකියාව පිළිබඳ බටහිර බුද්ධියංශ මේ වෙනකොට අනුතුරාගවලා තියෙනවා. රුසියාව විසින් නිර්මාණය කරපු මේ තාක්ෂණය චීනය, ඉරානය වගේ රටවල් අත්පත් කරගත්තොත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පද්ධති ගෝලීය වශයෙන් තර්ජනයට ලක්වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.